පින්බර මව්පිමේ පැහැසර ආශිර්වාදයෙන් කොරියාවේ සිටින ලාංකීය ඔබේ සැබෑ වූ සිහිනය. පුතා ගෙත ගෙවදුනා. පුතා මගේ පුතාට හරියනවා පුතේ. රටක් වටින ඔබේ ඉපැයිම් බලගන්වන කොරියාවේ පහසු වේගවත් හා ආරක්ෂිතම මූල්‍ය සහකරු GME ආදරණීය බැඳීම් පොහොසත් කරමු. අයිබෝවන් දීර්ත අපි අද ලෝකෙ වටේ ලෝකයේ සුන්දර ඒ වගේම සංවර්ධිත රටවල් වල තියෙන ලස්සන ඒ වගේම සංවර්ධිත දේවල් ඔබට කියන වැඩසටහන අද අපි අපේ රට ඇතුළේ ඉඳගෙන ඔබට වටිනා දේවල් කිහිපයක් අරගෙන ඉන්න සූදානම්. මෙන්න මේ අපි මේ ඇවිල්ලා ඉන්නේ බෝගල මිනිරම් පතලයට. බලමු බෝගල මිනිරන් අපේ රටට ඩොලර් ගේන්නේ කොහොමද කියලා. බෝගල පතල කියලා රෙකෝඩ් එකක් තියෙන වාර්තාවක සඳහන් වෙන්නේ බෝගල පතල 1865 කියලා. බෝගල පතල කියන්නේ එකක් නෙමෙයි පතල් තුනක එකමුතුවක්. මහා බෝගල පුංචි බෝගල සහ කරන්දවත්ත කියන පතල් තුනක එකතුවක් විදිහට තමයි අද මේ ඔබ දකින බෝගල පතල කියන ආයතනයේ තියෙන්නේ. ඉතින් ඒක 1865 ඉඳලා 1971 වෙනකන් පෞද්ගලික අංශ ආයතනයක් විදිහට තියලා 1971 මේක නැෂනලයිස් කරනවා. රාජ්‍ය සතු ආයතනයක් බවට පත් වෙනවා. 1971 සිට 91 දක්වා එහෙම රාජ්‍ය සංස්ථාවක් විදිහට තිබිලා 1991 දී මේක පබ්ලික් ලිමිටඩ් කම්පැනි එකක් බවට පත් වෙනවා. ඉතින් 2006 සිට මේ දක්වා අපි පෞද්ගලික ආයතනයක් විදිහට අද මේ ඉන්න තත්ත්වයට මේ ආයතනය දියුණු කරලා තියෙනවා. බෝගල පතලට ආවට පස්සේ අපිට එකපාරට එතෙන්ට යන්න බෑ. මෙතන ආයතනයේ නීතිමාලාවක් තියෙනවා. ඊට අනුව තමයි අපි යන්න කලින් අපේ වගකීම අපි බාර ගන්නවා සහ මේ ආයතනික නීති රීති වලට එකගව තමයි මේ නිරීක්ෂණ චාරිකාව මේ කටයුතු සිදු කරන්න කියන එක සම්බන්ධව අපි සටහනක් තියන්න ඕනේ. ඒ වගේම දැන් මෙතෙන්ට එන කෙනෙකුට මොකක් හරි ෆෝබියා වගේ තත්ත්වයක් තියෙනවා නම් උඩින් ඉඳන් බිම් බලන්න බෑ. ඒවා අනිවාර්යෙන් කලින් ඉන්ෆෝම් කරලා තියෙන්න ඕනේ. සුදුසු ඇඳුමක් තියෙන්න ඕනේ. මේ සේෆ්ටි ටූල්ස් ඔක්කොම අපි යූස් කරලා තියෙන්න ඕනේ. ඉතින් ওই විදිහට තමයි අතිශය ආරක්ෂිත විදිහට එතෙන්ට යන්න තියෙන්නේ. සයින් කරලා ඒ පැත්තට යන්න. අපි දැන් මේ බෝගල පතලේ පොළොව කනින පොළොව අභ්‍යන්තරයට යන්න සූදානම් වන්නේ. මෙතන තමයි ඒ අදාළ සෝපානය තියෙන්නේ. මේ පතල ගත්තාම සම්පූර්ණ මීටර 506ක් ගැඹුරට ගිහිල්ලා තියෙනවා. දැන් මේ බෝගල පතලේ මීටර 124ක් ගැඹුරට අපි ආවා. ලිෆ්ට් එකේ ඉන්නේ තත්පරයට මීටර 2ක වේගයෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ලොකු හුලඟක් මෙතනින් එනවා. මේකේ මේ දැන් මහත්තයා මේකේ දැන් මේ වායුව මෙච්චර ලොකු හුලඟක් එන්න කටයුතු කරලා තියෙන්නේ කොහොමද මේක ඇත්තට? අතන අපි දැන් මේ අපේ දැන් මේක මිහිතුල පතලක් නේ. මිහිතුල පතලේ අපි මේ වාතාශ්‍ර කටයුතු ස්වභාවික හුලං වලින් තමයි ලබා දීලා තියෙන්නේ. ඒතකොට ඒකට යම්කිසි ක්‍රමවේදයක් අය භාවිත කරනවා. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් මේ අපි ආපු ආවාටයට අමතරව වෙනත් ආවාටයක් අපේ මිහි පිටට සම්බන්ධ වෙලා තියෙනවා. ඒකේ ලොකු ෆෑන් එකක් දාලා අපි යට තියෙන එයා එක උඩට සක් කරනවා. එතකොට මේ අපි ආපු ආවාටෙන්
ගොඩ තියෙන නැචරල් එයා එක ඇතුළට මේ ගමන් මාර්ගයේ ඔස්සේ මේ මිනිස්සු වැඩ කරන හැම වර්ක් ප්ලේස් එකකටම මේ හුලන් ටික යනවා. මේ හැම උමන් මාර්ගයක්ම සම්බන්ධ කරලා පොළවෙන් එළියට මේකේ තියෙන හුලම් පිට කිරීමක් සිද්ධ වෙනවා. එතකොට මේ අපි ඇතුළට එන මාර්ගය ඔස්සේ මේ ස්වභාවික හුලඟ ඇත්තටම හොඳ හුලඟක් තියෙනවා. දැන් පොළොව ඇතුලේ මීටර ගාණක් ඇතුලේ ඉන්නකොට කොහොමද හුස්ම ගන්න කියන ප්‍රශ්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. උඩ වගේමයි දැනෙන්නේ. මේක ඇතුලේ ගොඩක් දේවල් තියෙනවා අපි බලමු. දැන් මේ අපි යන්නේ මේ හරස් අතට තියෙන උමගක දෝනාවක. ඔව්. අතන මේක මේ ගල් දෝනාවක්. දැන් ආවාටෙන් බහගෙන ආවා මීටර 124. දැන් තිරස්සකට තියෙන දෝනාවට අපි කියනවා ගල් දෝනාවක්. එහෙම නැත්නම් ක්‍රොස් කට් එකක් කියලා. දැන් මේ පැත්තේ මේ ගඩොල් දාලා බැඳලා තියෙනවා මේ උඩ කොන්ක්‍රීට් එක. මේ පැත්තට මේ පොඩි දෝනාවක් මේ මොනවාද? අතන මේ ගල් දෝනාවේදී ඇවිදගෙන ඉද්දි මෙතනදී අපට ඉල්ලමක් හම්බෙලා තියෙනවා. මේක ඉල්ලමක් තියෙන දෝනාවක්. මිනරල් නිදියක්. නිදිය කොටස්. නිදිය. ඔව්. ඒක මේක දෙපැත්තට ගිහිලා තියෙනවා සහ උඩටත් ඉල්ලම කඩලා තියෙනවා. මේ ඉල්ලම උඩටත් තියෙනවා. ඒ කියන්නේ දැන් මෙහෙම දෝනාවක යද්දී මේ යම් ප්‍රමාණයක් හම්බුනොත් ඒ ඔක්කොම ටික අරගෙන මෙහෙම ආරක්ෂිත විදියට ආයි ඒවා සංරක්ෂණය කරලා ඉස්සරහට යනවා. කමිල මහත්තයා ඉතින් මේ යන අතරවාරේ මට ගොඩක් විස්තර කියනවා. මම ඉතින් දැන් අහන්න නැතුව මම කියන්නම්කො මේකේ විස්තරේ. ඇතුළට යද්දී මේ ඇතුළට බහිනකොට මේ පොළොව ඇතුළට යද්දී ඉනිමන් මේ ආධාර කරගෙන ඉනිමන් වලින් බහලා යනවා. ඒ වෙලාවට මොකක් හරි අනතුරක් වුණොත් ඇතුළට වැටුනොත් කවුරු හරි එයාට එකපාරට ගොඩට එන්න බැරි හන්ද එයා උඩට ගන්න පාවිච්චි කරන්න තමයි මේක තියෙන්නේ. මේකේ බෙල්ට් තියෙනවා. එයාව ඇතුළට පරිස්සමට දාලා බෙල්ට් වලින් තද කරලා කෙලින් අතට තිරස්සාකාරයට තමයි උඩට ගැනීම සිද්ධ වෙන්නේ. ඉතින් ආරක්ෂාව පිළිබඳ උපරිම වගකීමක් මේ ඇතුලේ තියෙනවා. සියලු දෙනා වැඩ කරන සියලු දෙනා සම්බන්ධව. ඉතින් ඉස්සරහට තවත් දේවල් මේ වගේ තියෙනවා. පින්බර මව්බිමේ පැහැසර ආශිර්වාදයෙන් කොරියාවේ සිටින ලාංකීය ඔබේ සැබෑ වූ සිහිනය. අම්මා පුතා ගෙත ගෙවදුනා. ඉන්න මම පුතාට පෙන්නන්න. අම්මා ෆෝන් එක අනිත් පැත්ත හරවන්න. මට පේන්නේ අම්මාගේ මූණ. අනේ පුතේ අපිට මේවා පාවිච්චි කරලා පුරුද්දක් නෑනේ පුතේ. අම්මා කො අප්පච්චි? පුතා කෑම කාලද? නෑ අප්පච්චි. එහෙම කොහොමේ? හොඳට කෑම කාලේ ඉන්න එපායි. පුතා හින්දානේ අපි මෙහෙම සන්තෝෂෙන් ජීවත් වෙන්නේ. අයියගේ රට රස්සාව අපේ හින හැබෑ කළා නේද? මගේ පුතාට හරියනවා පුතේ. අම්මා රටක් වටින ඔබේ ඉපැයිම් බලගන්වන කොරියාවේ පහසු වේගවත් හා ආරක්ෂිතම මූල්‍ය සහකරු ආදරණීය බැඳීම් පොහොසත් කරමු GME. දැන් අපි අර ටනල් එක දිගේ යන සමහර තැන් ඔයාගේ ඔළුවත් වදින ඔය පිටිට වගේ තියෙන. දැන් මෙතන ගොඩක් උස්සයි. හැබැයි දැන් අර හරියේදී දැන් උඩින් මුකුත් වැටෙන එකකුත් නැහැ කියලා හිතෙනවා. දැන් මෙතන මේ ස්වභාවිකව මේ ආපු සම්පූර්ණ දෝනාවම උමගමයි අපිට පේන්න තියෙන්නේ. ඇයි මෙහෙම තියෙන්නේ? ඇත්තටම මේක දැන් අරාවු උමකටයි උමකට වඩා වෙනස් උමකක්. ඇත්තටම ඒ අපි ආවේ ගල් දෝනාවක් දිගේනේ. ඒක ගල් දෝනාවක් අපි ඇත්තටම සම්පූර්ණයෙන්ම ගලේ තියෙන හින්දා උඩින් කඩාගෙන වැටීම් වෙන්නේ නැහැ. ඒකින්ද අපි ඒක ශක්තිමත් විදිහට තියෙනවා. නමුත් මේ ඉන්නේ ඕගොල්ලෝ මිනිරන් දෝනාවක. මේ ඕගොල්ලන්ට උඩින් පේන්න තියෙන මේ මිනිරමක්. මේ ඉල්ලම ග්‍රැෆයිට් වේන් නැත්තම මේ කළු පාරට පේන්න තියෙන්නේ. ඒකට මේ වේන් එක මේ අතරින් තියෙන්නේ. අන්න හරි. ඒක ග්‍රැෆයිට් වේන් එක. ඒකට අපි ග්‍රැෆයිට් වේන් එක කොයි මොහොතකවත් තියෙන තැනක් මේ විදිහට වහලයක් නැතුව පේන්න තියන්නේ නැහැ. නමුත් මෙතන පේන්න තියෙනවා. ඒක හේතුවක් තියෙනවා. ඇත්තටම ඕගොල්ලෝ එනවා වගේම පිටින් එන අමුත්තු විසිට කෙනෙක් ආපුවාම අපි මේ වේන් එකක් පෙන්වන්න එපා. ඒකට මෙතන අපි ආවරණයක් නැතුව නිරාවරණය කරලා තිබ්බට මෙතන කිසිම දෙයක් වැටෙන්නේ නැති වෙන විදිහට අපි පරීක්ෂා කරලා තියෙනවා. ඔක්කොම සුද්ධ කරලා ඔක්කොම සුද්ධ කරලා වැටෙන්න තියෙනව ඔක්කොම අයින් කරලා මෙතන ආරක්ෂිතව මෙතන අපිට යටට ඉන්න පුළුවන් වෙන විදිහට ඒ ආරක්ෂාව අපි සාතික කරලා මේ ග්‍රැෆයිට් වේන් එක පිටින් එන එතන වේන් එකක් බලන්න තමයි ගොඩක් කට්ටිය එන්නේ. වේන් එක නොදකපු කෙනෙකුට වේන් එකක් පෙන්වන්න පුළුවන් වෙන විදිහට අපි මෙතන නිරාවරණය කරලා තියෙනවා. මිනිරම් පාෂාණයේ ස්වභාවිකව කොහොමද මේ ගල් කොහර අතර තියෙන්නේ කියලා හොඳට අපිට පැහැදිලිව පේනවා. ගල් දෙකක් මැදට වෙන්න තියෙනවා කියලා පේනවා. මේ පැත්තටත් අපිට බලන්න පුළුවන්. පුළුවන්. ඒ පැත්තට අපිට ටික දුරක් යන්න පුළුවන්. අපිට මෙතෙන්ට ආවට පස්සේ දැන් අතෙන්ටත් වඩා ගොඩක් වෙනවා. ගොඩාක් උඩට දැන් පේන්නෙත් නෑ මේ ගල්
දෙක අතරින් ගල් කුහරයක් වගේ උඩට කැනීම් කරලා තියෙනවා කියලා පේනවා මේ මොකක්ද? අපේ පතන අවුරුදු 250 පරණයිනේ. එතකොට ඒ කාලේ මිනිස්සු මිරණම් කරලා තියෙනවා මේ වේන් එක විතරක් කඩලා තියෙනවා ගල කඩන්නේ නැතුව. ඔව්. ඒක තමයි ඔයාලට පේන්නේ උඩට වේන් එක විතරක් කඩාගෙන ගිහින් තියෙනවා. නමුත් අද වෙනකොට අපි මේ මෙතඩ්ස් භාවිත කරන්නේ නැහැ. අලුත් තාක්ෂණය සහ විවිධ මැෂින් භාවිත කරලා අපි අලුත් ක්‍රමවේද ඔස්සේ තමයි මේ මිරණම් ගැනීම කටයුතු කරන්නේ. නමුත් මේ විදිහට පේන එකම දේ තමයි ගොඩාක් උඩට අපිට කඩාගෙන යන්න බෑ. මුත් ඔයාලට මෙතන දැන් පෙවුන්නේ නැති වුණාට යම් කිසි තැනකදී පේනවා කඩලක නතර කරලා තියෙන. උඩටම කඩන් ගිහිල්ලා නැහැ. ටිකක් උඩට ගියාම ඒ උඩට ටික අඩලන්නේ නැහැ. කඩන්න බෑ. මොකද මේ ගලාස්යෙන් උඩට යන්න ඉඩක්වත් නැහැනේ. එතකොට මේ මිනරල් ටික පුළුවන් තරම් උඩට කඩලා අරගෙන තියෙනවා. ගල කඩන්නේ නැතුව. මේක ගොඩක් ඉස්සර භාවිත කරපු පතල් ක්‍රමයක්. ඇත්තටම අපි ඒකට කියනවා එක එක විවිධ ආධාරක කටු වගේ දේවල් භාවිත කරලා වේන් එක විතරක් පහළට කඩලා ඒගොල්ලෝ අරගෙන තියෙනවා. දැන් අපි ඉන්නේ කැනීම් කටයුතු කරන දෝණාවක මූණතක. ඒ කියන්නේ මිනරන් ඉල්ලමක් මතුවලා තියෙනවා. මිනරන් ඉල්ලම ස්වභාවිකව තියෙන්නේ කොහොමද? කැනීම් කටයුතු සිද්ධ වෙන්නේ කොහොමද කියලා මෙතනදි තමයි දැනගන්න පුළුවන්. ෂාන් කොහොමද වැඩි වෙන්නේ? ඇත්තටම ඔයාලා අපි කලින් ගියපු තැනදී දැක්ක කොහොමද අපි මේ වගේ වැඩපොලකට ආවට පස්සේ උඩින් අපිට ඉල්ලම පේන්න තියෙන්නේ කියලා. නමුත් දැන් මෙතනට ආවට පස්සේ මේ විදිහට පේන්න නැහැ. මේ විදිහට අපි සවිකිරීම කරලා තමයි ඉස්සරහට අරගෙන යන්නේ. ඒ යනකොට අපිට හම්බෙන මුහුණත මේ විදිහට තමයි පේන්න තියෙන්නේ. මේ කොටස තමයි අතර මිනිරන් ඉල්ලම. ඒතකොට මේ තමයි අපිට වැලියබල් පාර්ට් එක. ඒ කියන්නේ අපිට විකුණන්න පුළුවන් කොටස මේ කොටස. නමුත් අපිට ඉදිරියට යන්න අවශ්‍ය ඉඩ හදාගන්න අපි මේ මිනිරමත් එක්කම තව අපේ පිහිටි ගලේ කොටසක් එහෙම නැත්නම් මව්පාෂණයේ කොටසක් අපි කඩාගෙන ඉදිරියට යනවා. ඒ තමයි මේ පේන්න තියෙන කොටස. ඒතකොට අපි කලින් දැක්කා අපි කිව්වා මේක ඩ්‍රිල් කරලා ගල ඩ්‍රිල් කරලා ඇතුළට පුපුරන ද්‍රව්‍ය දාලා පුපුරලා තමයි මේ ටික අපි එළියට ගන්නෙ. එහෙම පුපුරන්න හදපු ඔව් සිදුරු තමයි මේ තියෙන්නේ. ඒතකොට මේක මේ විදිහට සිදුර ගහලා මේක ඇතුළට පුපුරන ද්‍රව්‍ය දාලා පිපිරීමක් කරලා තමයි මේ ටික කඩලා ගන්නෙ. ඊට පස්සේ අපි මේ ට්‍රොලිස් වලට දාලා අරගෙන යනවා. මේ තමයි ෆික්සින් එක. මෙතනින් උඩ තියෙන ටික වැටෙන්නේ නැති වෙන්න වළක්වා ගන්න මේ හදන වහලින්. ඒක ඩ්‍රිල් කළා මෙහෙම ලොක් විදිහට වගේ දෙපැත්තෙන් දාලා මෙලී දාලා තියෙන්නේ නේ. ඔව්. ඒකට අපි ඇන්කර් කියලා කියනවා. ඇන්කර්. ඔව් ඇන්කර් එකක් දාලා ඒ ඇන්කර් එකට තමයි මේ වගේ ලීයක් ගහලා ලෑලි දාලා මේ විදිහට වහල සපෝට් කරනවා. උඩට යන ප්‍රමාණයක් තියෙනවද නැත්නම් මේ ඉල්ලම ඉවර වෙනකම් මේ යනවද? එහෙම නැත්නම් යම් ප්‍රමාණයකදී නවත්තනවද මේ යටින්ද යන්න පුළුවන් ප්‍රමාණය? ඔව් අපි කරන්නේ සාමාන්‍ය මේ වගේ මීටර දෙකක් උස කොටසක් කඩාගෙන යනවා ඉස්සරහට. ඒ කඩාගෙන ගියයින් පස්සේ අපි ආපහු අර එනිමග දික් කරලා ඒ කියන්නේ උඩට ගිහිල්ලා ආයේ මේ වගේම තට්ටුවක් යනවා. එතකොට මේ තියෙන වහල තමයි අපි ඉන්න පොළොව බවට පත් වෙන ඊළඟ තට්ටුව යනකොට. දැන් අපි ඉන්නේ යට මේ උමගේ වහල උඩ තමයි මේ පොළොව විදිහට මේ දැන් පොළොව විදිහට පාවිච්චි කරන්නේ ඒක. ඊට පස්සේ අපි උඩ කඩන ප්‍රමාණය මේ ටික විතරනේ අපි ඉල්ලම විදිහට තියෙන්නේ. ඔව්. ඊතුරු ගල් ටික දාලා අපි මේ ටික ආපහු පුරවනවා. මේ කොටස පුරවනවා. එහෙම තමයි අපි ස්ටේබල් කරගන්නේ. එහෙම නැත්නම් අපි උඩදී කතා කරපු තැන මීට වඩා පොළොවට ඇතුළට කඩාගෙන යන්න ඉඩ තිබ්බා. අපි මේ විදිහට මේක නැවත පුරවන නිසා තමයි පොළව මතු පිට ස්ථායීව තියෙන්නේ. නවීන තාක්ෂණය පාවිච්චි කරලා අලුත් විදිහට වඩා පරිසර හිතකාමී විදිහට මේ ස්වභාවික සම්පත රටට ආදායම් ගේන තත්ත්වයට අරගෙන යන්නේ කොහොමද කියන කාරණේ තමයි ෂෙහන් අපිට සැකෙමින් කිව්වේ. බෝගල පතල ඇතුලේ මිනරන් කනින සියලු සේවක මහත්වරුන් දවසකට එයාලගේ ටාගට් එක තියෙන්නේ මිනරන් ට්‍රොලි මේ වගේ ට්‍රොලි 18ක් මේ පතලෙන් පොළොවෙන් එළියට අරගෙන යනවා. එක ට්‍රොලි එක ටොන් එකක පමණ ආසන්න වශයෙන් කිලෝ 900ක් 1000ක් අතර ප්‍රමාණයක මිනරන් පටවන්න පුළුවන්. ඉතින් බෝගල පත්තල අපි දකින අනිත් තැන්වල වගේ නෙමෙයි මෙහි අපි තාක්ෂණික දේවල් කීපයක් අපි මෙහි ස්ථාපනය කරලා තියෙනවා. ඉතින් ඒ වගේ අප්ඩේට් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ එක දෙයක් තමයි මේ ස්වයංක්‍රීය දොරවල් කියලා කියන්නේ. ඒ කියන්නේ අපේ වෙන්ටිලේෂන් අපි දැක්ක කොච්චර උලම් පාරක් එනවද කියලා අපි වතර ඇතුළට එනකොට ඒවා අනවශ්‍ය තැන් වලට යෑම වැළැක්වීම සඳහා මේ වගේ දොරවල් යොදලා තිනවා. මේ තියෙන දොරවල් අපිට මෙහි පිට සිට අපිට මේව කන්ට්‍රෝල් කරන්න පුළුවන් අරින්න වහන්න පුළුවන්. ඒ කියන්නේ අපි අර මුලින්ම ඇතුළට එන මල්ලසේකර මේ ෂාෆ්ට් එකේ සාෆ්ට් එකේ එතන පුළුවන්. උඩින් ඉඳන්ම පුළුවන්. උඩින් ඉඳන්ම අපිට මේව කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒ කියන්නේ දෛනිකව වැඩ කරන ස්ථාන වලට
වාතාශ්‍රය ලැබ දීම සඳහා කන්ට්‍රෝල් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. සහ අපි දැකලා තියෙනවා මේකේ ට්‍රොලිස් ගමන් කරනවා, මිනිස්සු ගමන් කරනවා. එතකොට මේ මිනිස්සු යනකොට මේ දොරවල් ඔටෝමැටිකලි ඇරෙනවා. ආය අපි ගියට පස්සේ මේ දොරවල් ඔටෝමැටිකලි වැහෙනවා. ඒ වගේ අපි තාක්ෂණික ස්ථාපනය කිරීම මේ පතල ඇතුළ කරලා තියෙනවා. ඇත්තට මේක ඇතුළේ තියෙන වායුව කොච්චර පාලනය වෙනවද කියලා මේ දොර වහුවට පස්සේ මේ හුළං අදින සද්ද නේද මේ? ඔව්. ඒක තමයි. ඇත්තට මේ එළියෙන් එන හුළං ටික බොහොම හොඳින් කළමනාකරණය කරගෙන මේක ඇතුළේ වැඩ කරන අයට හොඳට හුස්ම ගන්න, හොඳ වාතාශ්‍රයක් හදන්න නවීන තාක්ෂණي පාවිච්චි කරලා බෝගල පතල අප්ඩේට් වෙලා තියෙනවා කියන එක තමයි ඉතින් අපිට පේන්නේ. ශයහනේ සම්බන්ධව අපිට තවත් විස්තර ඉස්සරහදී කියන්න සූදානම්. මේ තියෙන්නේ සම්පූර්ණ බෝගල පතල අභ්‍යන්තරයේ මැප් එක. දැන් අපි ආපු තැන ගත්තොත් මේ මල්ලසේකර සාෆ්ට් එක කියන්නේ ඒක තමයි අපි මුලින්ම අර මීටර් 124ක් ගැඹුරට ලිෆ්ට් එකේ ආවේ. දැන් අපි ඉන්නේ මෙන්න මේ ලෙවල් එකේ. බලන්නකෝ දැන් එතන ඉඳන් අපිට ඩීප් එකටම යන්න 476ක් තියෙනවා අපිට මේ ලිෆ්ට් එකේ යනවා නම්. ඊට පස්සේ ආයෙ එතනින් උමන් මාර්ග ඔස්සේ මීටර් 506ක්. මීටර් 506 කියන්නේ මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 320ක් පොළොව අභ්‍යන්තරයට ඇවිල්ලා මේ බෝගල පතල. පින්බර මව්පිමේ පැහැසර ආශිර්වාදයෙන් කොරියාවේ සිටින ලාංකීය ඔබේ සැබෑ වූ සිහිනය. පුතා ගෙත ගෙවදුනා. පුතා මගේ පුතාට හරියනවා පුතේ. රටක් වටින ඔබේ ඉපැයිම් බලගන්වන කොරියාවේ පහසු වේගවත් හා ආරක්ෂිතම මූල්‍ය සහකරු GME. ආදරණීය බැනීම් පොහොසත් කරමු. මුදුමට්ටම අහුවෙන්නේ අපිට මෙන්න මෙතන මීටර 186 දී. විශේෂත්වය තමයි දැන් මොකක් හරි හේතුවකින් මොන හරි කාර්මික දෝෂයක් නිසා මේ සෝපාන පද්ධතිය ක්‍රියා විරහිත වුණොත් මේ හැම මාර්ගයක්ම එකිනෙකට ලින්ක් කරලා තියෙනවා මේ පොළොව අභ්‍යන්තරයෙන් එළියට වැඩ කරන සියලු දෙනාට යන්න පුළුවන් විදිහට මේක හදලා තියෙන්නේ. ඒ වගේම අපි කියවනේ අර මේ ස්වභාවික හුළඟ මේ හැම ටනල් එකක් ඇතුළේ හැම උම්මගක් ඇතුළටම එන්න විදිහට මේ කටයුතු හදලා තියෙනවා. මේ උඩම පෙන්වන්නේ මේන් වෙන්ටිලේෂන් ෆෑන් එක මේ ඇතුළත තියෙන වායුව පිට කරන තැන එතනින් පිට වෙද්දි තමයි මේ ප්‍රධාන උමම් මාර්ග හරහා මේ හැම තැනකටම අපිට හොඳට හුස්ම අරගෙන වැඩ කරන්න පුළුවන් විදිහට මේ වාතාශ්‍රය මෙතෙන්ට එන්න හදලා තියෙන. ඉතින් මේ තමයි මේ පද්ධතිය. මේක කුඹුක් ඉල්ලම එක පැත්තක්. ඒ වගේම නා වෙයින් කියලා පැති දෙකක්. මේ ආකාරයට තමයි පද්ධතිය සිදුවෙන්නේ. මේ තියෙන පොළොව අභ්‍යන්තරයෙන් උඩට අරගෙන එන මිනරල් කුටි සාමාන්‍යයෙන් ඒගොල්ලන්ගේ ඉස්ස ප්‍රමිතියක් තියෙනවා. ඒ ප්‍රමාණයට මේ ප්‍රෙෂර්ස් බාන්ත කරලා කඩලා මේ වගේ මහලුම් වල දාලා තියෙනවා. ඊට පස්සේ තමයි වැලියු ඇඩිෂන් ප්‍රොසෙස් එකට මෙතනින් අරන් යන්නේ. ඉතින් ආගයන් එකතු කිරීමේ කටයුත්ත අපි ඒවා සිද්ධ වෙන්නේ මේ ප්‍රොඩක්ට් අවසානයේ අපිට දකින්න වෙන්නේ කොහොමද කියලා විතරයි බලාගන්න මේ මැෂිනරි කොහොමද ක්‍රියාත්මක වෙන්නේ, ඉක්විප්මන්ට්ස් මොනවාද කියලා අපිට මෙතෙන්දී දැනගන්න අවකාශ නැහැ. එළියට ගේන්න මිනිරන් ටිකට මේ ස්ථානයේදී මොකද වෙන්නේ? ඒ කාරණය පිළිබඳ අපිට තොරතුරු කියන්න හොඳම කෙනා තමයි මේ ඉන්නේ. මොගල ග්‍රැෆයිට් ලංකා PLC ආයතනයේ සහකාර සාමාන්‍ය අධිකාරී අනුර ලියනගේ මහත්මයා. ඇත්තටම ඔබතුමා දකින්න ඇති කොච්චර පරිශ්‍රමයක් දානවද කියලා ග්‍රැෆයිට් අන්ඩර්ග්‍රවුන්ඩ් වලින් එළියට ගන්න. උදේ අපේ කාර්යත්වය තමයි ඒකට දෙන්න පුළුවන් උපරිම වැලියු ඇඩිෂන් එක ලබා දීම අපේ සැකසුම් අංශයේදී. උතර ප්‍රධාන වශයෙන් අපි කරන්නේ අන්ඩර්ග්‍රවුන්ඩ් වලින් එන මිනරල් වල ප්‍රතිශතය උපරිම මට්ටමට මෙහිදී ප්‍රොසෙස් කරගන්න. ඒක මැනුවල් වෙන්නත් පුළුවන්, මැෂිනරි වෙන්නත් පුළුවන්. දැන් මෙතන මේ ලැබ් එක විදිහට මේ කටයුතු සිද්ධ වෙද්දී ඔබට තියෙන තාක්ෂණික උපාංග තාක්ෂණي භාවිත කරන විදිය ලෝකයේ මේ වගේ මේ කර්මාන්තයකට අවශ්‍ය තාක්ෂණය මේ ලැබ් එක ඇතුලේ තියෙනවද? අපේ සර්ටිෆිකේෂන් වලට අපි අවල තියෙන කස්ටමර්ස්ලාට කිසිම කෙනෙක් අපෙන් අහලා නැහැ මේකේ මොන හරි ඉෂුව එකක් තියෙනවා තව කෙනෙක්ගෙන් මේක සර්ටිෆයි කරලා අපිට එවන්න කියලා. ඒ කියන්නේ ඒ තරම් විශ්වාසයක් අපේ මේ අතර ගෲප් එක ඇතුලේ ක්වොලිටි කියන්නේ ඇත්තටම තත්ත්වපාලනය කියන එකේ නම්බර් 1. දැන් තියෙන මේ ටෙක්නොලොජි පැත්තෙන් අපිට සර්ටිෆයි කරන්න පුළුවන්, උපරිම සර්ටිෆයි කරන්න පුළුවන්. ඒකට අවශ්‍ය ඉන්ස්ට්‍රුමන්ට් ඔක්කොම තියෙනවා. ලේටස්ට් ඒවා. ඊට අමතරව හැම එකටම බෑකප් එකක් තියෙනවා. ඒ කියන්නේ හදිස්සිය දෙක ඉන්ස්ට්‍රුමන්ට් එකක් කැඩුණොත් ඒකට අදාළ ඒ ජාතියම ඇඩිලිකල් තව එකක් තියන්න. අපේ තියෙන මේ ප්‍රොඩක්ට් වලින් 99%ම
කස්ටම මයිස් කියන කස්ටමගේ රෙක්වයමන්ට් එකටම හදපුය. මෙතන මේ තියෙන තොර ප්ලාස්ටික් වලට ඇඩ් කරප එක. ඒ වගේ ඊළාට ග්‍රැපීන් වල ලැබ් ස්කේල් එකේ අපි එක්ස්පෙරිමන්ට් කරන් යනවා. ඊට අමතරව ඇත්තටම ග්‍රැෆීන් හදනකොට සමහර මැනිෆැක්චරර්ලට තියෙන ප්‍රශ්න ගොඩක් තියෙනවා. අපේ කරන්න පුළුවන් මට්ටමින් අපි ඩෙවලොප්මන්ට් ගොඩක් යනවා. ඊළඟට අපිට සපෝට් එකක් දෙන්න පුළුවන්. ග්‍රැෆීන් ප්‍රොඩක්ෂන් කරනකොට සප්ලයිලා කියලා තියෙනවා මේ ප්‍රොඩක්ට් එකේ මේ වගේ පාටිකල් එකක් තිබුණොත් ඒගොල්ලන්ට ප්‍රොඩක්ෂන් එකට ලේසි. එහෙම නැත්නම් මේ වේරියේෂන් ඇවිල්ලා තියෙනවා දෙවෙනි පාර එනකොට අපිට මොකක් කරන්න. ඒ වගේ සපෝට් මේවත් අපි ඒගොල්ලොත් එක්ක කැල්කුලේට් වෙලා අපිට ඒගොල්ලන්ට මොනවද දෙන්න පුළුවන් උපරිම සපෝට් එක අපි දෙනවා. සැකසුම් කළමනාකරු නලින් මහත්මයා එක්ක දෙනවා. අයිබෝන්. අපිට කියන්නකෝ මෙතන සිද්ධ වෙන්නේ මොන වගේ කටයුත්තක්ද මේ මොනවාද මේ පිළිබඳ විස්තරය? ඇත්තෙන්ම අපි මෙතන ඩිස්පර්සන් ප්ලාන්ට් කියලා තමයි හඳුන්වන්නේ. මේකේ කරන්නේ අපි ඇත්තටම ලික්විඩ් එකක් වශයෙන් මේ ග්‍රැෆයිට් පවුඩර් එක යවන එක තමයි කරන්නේ. මේක විශේෂයෙන්ම ඉන්දියන් මාකට් එක බේස් කරලා තමයි අපි මේ ප්‍රොඩක්ට් එක කරගෙන යන්නේ. සාමාන්‍යයෙන් මාසෙකට ටොන් 70ක් 80ක් වගේ ප්‍රමාණයක් අපි ඉන්දියන් මාකට් එකට මේ ප්‍රොඩක්ට් එක මෙහෙම ලුබ්‍රිකන්ට් එකක් වශයෙන් නිෂ්පාදනය කරලා යවන කාර්යය තමයි මේ ලුබ්‍රිකන්ට් ප්ලාන්ට් එක තුලින් කරන්නේ. ඉතින් අපේ රටේ භූමිය අභ්‍යන්තරයේ තියෙන මිනිරන් භූමියෙන් උඩට අරගෙන ඇවිල්ලා මහ පොළොවෙන් උඩට අරගෙන ඇවිල්ලා ලුබ්‍රිකන්ට් වගේ ප්‍රොඩක්ට් එකක් නිෂ්පාදනය කරන තත්ත්වයට ලොකු සැකසුම් පද්ධතියක් ඇතුලේ අවසානයේට ඇවිල්ලා මේවා එක්ස්පෝර්ට් කරන තැනට වෙනකන් අරගෙන ඇවිල්ලා තියෙන තැන. ඉතින් මේවා තමයි ලුබ්‍රිකන්ට් එක තියෙන්නේ. මේවා සූදානම් ඉන්දියාවට ගිහිල්ලා අපිට විදේශ විනිමය අරගෙන එන්න. මේ තමයි බෝගල පතලෙන් අපි ලබන අස්වැන්න. දැවන්ත කර්මාන්තයක් පවත්වගෙන යන රටේ සැලකියුතු පිරිසකට රැකියාව අවස්ථා ලබා දීපු ආයතනයක් විදිහට බෝගල පතල අනාගතවාදීව මේක සංවර්ධනය වීම සඳහා අවශ්‍ය කරන නවීන තාක්ෂණය යාවත් කාලීන වීම සඳහා සාමාන්‍ය අධිකාරිවරයා විදිහට ඔබ හිතන්නේ මොන වගේ දේවල් අවශ්‍ය දේවල් දැනටමත් තියෙනවද? එහෙම නැත්නම් යෝජනාවක් තියෙනවද මේ වගේ වෙනස් වෙන්න ඕනි කියලා? ඇත්තටම අපිට ලොකුවට තාක්ෂණය ගේන්න අමාරු වුණත් අපේ මට්ටමින් අපේ ආයතනයේ මට්ටමින් පුළුවන් උපරිම තාක්ෂණය මේකට ගේන්න අපි උත්සාහ කරනවා. දැන් මේ වෙනකොට අපේ ඔයගොල්ලෝ දකින්නේ නැති අපේ පොම්ප එහෙම වැඩ කරන කවුරුවත් නැහැ, දන්නෙත් නැහැ, ඔටෝමැටිකලි ඔක්කොම වෙනවා. ඊට අමතරව අපේ මිනිස්සු යනකොට ට්‍රැකින් සිස්ටම් එකක් තියෙනවා. ඊට පස්සේ සෑම වැඩපොලක් එක්කම අපේ කැමරා එකක් තියෙනවා. ඒ වගේම two way communication තියෙනවා. අපිට මේ ඕන තැනකම ඉඳලා මේ පතලේ තියෙන ඕනම තැනකට කතා කරන්න පුළුවන්. අපි ඒ මට්ටමට තාක්ෂණය අපේ ආයතනයට ගෙනල්ලා තියෙනවා. එහෙමනම් අපිට ආපු වෙලේ ඉඳන් මේ වෙනකන් බෝගල පතල මේ මින්රම් පතල ආශ්‍රිත පරිශ්‍රය ඉතා විශිෂ්ට ලෙස දැක බලා ගන්න ඒවායේ සිද්ධ මේ මින්රම් නිෂ්පාදනය කොහොමද මේ රටට ඩොලර් අරගෙන එන තත්ත්වයට නිෂ්පාදනය වෙන්නේ කියන කාරණේ සම්බන්ධ අපිට තොරතුරු ඔබට කියන්න දීර්ඝ හරහා අවශ්‍ය පරිසරය හදලා දුන්නටත් බොහොම නිහතමානීව ඔබේ කාලය නිර්ලෝභීව අපිට වෙන් කරාටත් අපේ දීර්ඝත් එක්ක අපිත් එක්ක එකතු වෙලා ඉන්න ප්‍රේක්ෂකයින්ට මේ මින්රම් පතල මේ ජාතික සම්පත අපේ රට ඩොලර් අරගෙන ඉන්න කොහොමද වැඩ කරන්නේ කියන එක සම්බන්ධ කියන්න එකතු වුණාට බොහොම ස්තුතියි ඔබතුමාට. ඔබ ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම ස්තුතියි. ඉතින් දීර්ඝත් එක්ක අපි ඔබට මේ ආදරණීය පරිශ්‍රයේ ඉඳලා මේ ජාතික සම්පත මත ඉඳලා ඔබට මතක් කරනවා ලෝකේ දියුණුව සොයාගෙන යන රටවල් වල තියෙන නවීන තාක්ෂණික නවීන දැක්ම නවීන විද්‍යානුකූල දේවල් අපේ රටටත් අරගෙන හැවිලා අපේ රටත් ලෝකේ දියුණුම රටක් බවට පරිවර්තනය කරන ගමනට දායක වෙන්න ඒ වෙනුවෙන් රටේ පුරවැසියෙක් විදිහට ඔබ මේවා දැනගන්න සංසන්දනය කරන්න මේ ඇතුලේ ඔබට පුරවැසියෙක් විදිහට පුරවැසි කාර්යභාරය මොන වගේ කරන්න ඕනිද ඒ වෙනුවෙන් ඔබ සූදානම් වෙන්න ඕනි කොහොමද කියන කාරණයක් මේ සියලු වැඩසටහන් ඔස්සේ එකතු කරගන්න කියන ආරාධනය අපි ඔබට කරනවා. එහෙම කරමින් මේ වගේම අපේ රට ඇතුළේත් අපේ රටෙන් පිටත් ලෝකයේ දියුණු රටවල ඉඳලා දීර්ඝ ඔස්සේ ඔබට කියන තවත් සුවිශේෂී සංවර්ධිත විශිෂ්ට තැනක ඉඳලා අපි අපේ මේ වාර්තාමය වැඩසටහනේ ඊළඟ පියවරෙන් ඔබ ගාවට එන්න සූදානම්. එතෙක් ඔබට ජය වේවා.
පින්බර මව්පිමේ පැහැසර ආශිර්වාදයෙන් කොරියාවේ සිටින ලාංකීය ඔබේ සැබෑ වූ සිහිනය. අම්මා පුතා ගෙත ගෙවදුනා. ඉන්න මම පුතාට පෙන්නන්න. අම්මා ෆෝන් එක අනිත් පැත්ත හරවන්න. මට පේන්නේ අම්මාගේ මූණ. අනේ පුතේ අපිට මේවා පාවිච්චි කරලා පුරුද්දක් නෑනේ පුතේ. අම්මා කො අපච්චි? පුතා කෑම කාලද? නෑ අපච්චි. එහෙම කොහොමේ? හොඳට කෑම කාලේ ඉන්න එපායි. පුතා හින්දානේ අපි මෙහෙම සන්තෝෂෙන් ජීවත් වෙන්නේ. අයියගේ රට රස්සාව අපේ හින හැබෑ කළා නේද? මගේ පුතාට හරියනවා පුතේ. අම්මා රටක් වටින ඔබේ ඉපැයිම් බලගන්වන කොරියාවේ පහසු වේගවත් හා ආරක්ෂිතම මූල්‍ය සහකරු ආදරණීය බැඳීම් පොහොසත් කරමු GME.